හයි යාළුවනේ. ඔයාලා දැනටමත් දන්නවනේ මං අද මොකක්ද මේ කරන්න යන vlog එක කියලා. මං මේ weekend එකේ කතරගම ගියා solo trip එකක් විදිහට. ඉතින් මං අද ලෑස්ති වෙන්නේ මේ වීඩියෝ එක ඔයාලට අරගෙන එන්න. මම සිකුරාදා මගේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා කැම්පස් එකේ කතරගම යන ටක් ගාලා ලෑස්ති වුණා. ඉතින් මට හදිසියෙම හිතුණා පූජා වට්ටියක් තියන්න. ඒ නිසා මම ඉස්සෙල්ලම කළේ බෝඩිමට යන්නත් කලින් කීල්ස් එකට ගිහිල්ලා පළතුරු ටික ලෑස්ති කරගත්තු එක. ඉතින් කීල්ස් එකට ගියාම හොඳම ෆ්‍රෙෂ් ෆුඩ්ස් තිබුණේ නැහැ. හැබැයි තියෙන ඒවාගෙන් හොඳ ඒවා ටිකක් මම කීපයක් තෝරගත්ත පූජාවට. ඒ ගමන්ම බස් එකේ යන ගමන් කන්නත් මම කෑම ජාති ටිකක් අරගත්තා. මම දැන් ලෑස්ති ගමනට. මම දැන් බස් ස්ටෑන්ඩ් එකට යන්න හදන්නේ බස් එක අල්ලගන්න. හයිවේ බස් චෙක් කළාට මාතලේ ඉඳන් කතරගමට මේ හයිවේ බස් තිබ්බේ නැහැ. ඉතින් හයිවේ බස් ඕනේ නැහැ කොහොමත්. මේ කොළඹ කතරගම බස් එක ආයි ඉක්මනටම යනවා. මම මේ යන්නේ කොළඹ කතරගම බස් එකේ. Finally I came කතරගම. දැන් වෙලාව 8:40යි. මම එද්දි ටිකක් රෑ වුණා. හැබැයි බස් එක මේ පරක් වෙච්ච හින්දා නෙවෙයි. මම බස් එක අල්ලගන්න පරක් වුණා. දැන් තියෙනවා ප්‍රශ්නයක්. මම අද රෑ කොහෙද නතර වෙන්නේ කියන එක. ඔව් මේක කලින් ඉඳන්ම ප්ලෑන් කරගෙන ආවේ. අපේ ආච්චි කෙනෙක් ඉන්නවා කතරගම ආච්චි. මම මේ හොගාලා දුවන්නේ ආච්චිලාගේ ගෙදර. මොකද එයා කිව්වා රෑ වෙලා නම් එන්න එපා. කලින් එන්න බලන්න කියලා. ඔයාලට ආච්චිව මම අන්තිමට පෙන්නන්නම් මේ vlog එකේ. දැන් මම ඉක්මනට වොෂ් එකක් දාගෙන ආවා කෑම කන්න. මොකද ආච්චිගෙන් හරිම වදේ කන්න කියලා. ඉතින් මම දැන් කාගෙන යනවා. ඉතින් හෙට දවසේ වැඩ ගොඩක් තියෙනවා කරන්න. මොකද මගේ මේන් ටාගට් එක උනේ කිරිවෙහෙර වඳින්න, දේවාලෙට යන්න, ඒ වැඩ ටික කරලා කතරගම චුට්ටක් එන්ජොයි කරන්න. ඉතින් සාමාන්‍යයෙන් අලුත් තැනක නිදාගනිද්දී නිින්ද යනවා හරිම අඩුයිනේ. අනේ ඉතින් මට දෙයනේ කියලා කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. හොඳට එළි වෙනකන් නිදාගත්තා. පව් ආච්චි මට කතා කරෙත් නැහැ. වීකෙන්ඩ් එක උන්නේ හොඳට නිදාගන්න කියලා මම ඊයේ රෑ මාව නිදි කෙරුවේ. මං දැන් තව චුට්ටකින් ලෑස්ති වෙන්න ඕනේ කිරිවෙහෙර යන්න. මං ඒත් එක්කම පොඩ්ඩක් කිචන් එක පැත්තට ගියා. මම මේ ඉන්න ගමන් කල්පනා කරේ අපේ මේ අම්මලා ආච්චිලා කොච්චර බිසීද. අපේ ආච්චි තේ හදනවා ඒකත් ෆෝන් කෝල් එකේ ඉන්න ගමන්. මම කල්පනා කරේ මම කතරගම ආව හැම වෙලාවකම ආවේ එක්ක ෆැමිලි එකත් එක්ක එක්ක නැත්නම් මගේ යාළුවෙත් එක්ක. ඉතින් මේ තමයි මගේ ෆස්ට් ටයිම් මම තනියම එන සෝලෝ ට්‍රිප් එකක් විදිහට. ඉතින් මම මේක එන්ජොයි කරන්න මේක කොහොමද සිද්ධ වෙන්නේ කියලා බලන්න මම ගොඩාක් එක්සයිට් වෙලා ඉන්නේ. මම හරිම ආසාවෙන් ඉන්නේ මේ වැඩ ටික කරගන්න.
මං කිරිවෙහෙර වැඳලා දේවාල මළුවට එද්දී චුට්ටක් පරක්කු වුණා. මම බලාගෙන හිටියේ 10 මාරේ පූජාවට සම්බන්ධ වෙන්න. ඉතින් මට පූජවට්ටියකුත් දෙන්න තියෙනවනේ. හැබැයි දේවාලේ පූජවට්ටි පොලිම දැක්කාම මං කල්පනා කරා පූජාව ඉවර වෙලා දෙන එක තමයි හොඳ කියලා. මම ඉතින් මගේ ලෑස්ති කරපු පූජවට්ටිය මාම ගාවින් තියලා, මොකද මාමම තමයි ලෑස්ති කරේ. ඉතින් ඒක එහෙම්ම තියලා මම ටක්කාල රිංග ගත්ත දේවාලේ ඇතුළට පූජාව පටන් ගන්න කලින්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි දේවාලයේ පූජාව ඉස්සෙල්ලාම තේවාවන් ටික කරලා, හේවිසි ගහලා, ඒ ඔක්කොම ටික කරලා ඊට පස්සේ දේව පූජාව පූජා කරලා ඔන්න අපිටත් මුරුතන් පූජාව, එතකොට දේව දාණය අපිටත් හම්බුනේ. දේවාල පූජාව යන අතරතුර පූජවට්ටි ගන්නේ නෑනේ. ඉතින් අර මන් දැකපු පොලිම එහෙම් පිටින්ම තිබ්බා සෑහෙන වෙලාවක් යනකම්. ඒ පොලිම අඩුණෙන් පස්සේ මගේ පූජවට්ටිය පූජා කරලා මගේ එතන වැඩ ටික ඉවර කරා. හැබැයි වැඩේ කියන්නේ මම දැන් තනියම වැඩ ටික කරගත්තු නිසා මට පූජවට්ටියේ වීඩියෝ එකක්වත් මුකුත් කරගන්න බැරි වුණා. ඉතින් ඒ වැඩ ටික ඉවර කරයින් පස්සේ මට උනුනා නිස්කලංකව මේ මළුව ඇතුලේ, දේවාල මළුව ඇතුලේ ඇවිදින්න. ඉතින් මම උපරිම වෙලාව අරගෙන දවල් වෙනකන් මම දේවාල මළුවේ ඇවිත්තා. මම මේ දැන් දේවාල මළුවේ මෙහෙම ඇවිද හිටියට මම දැන් ওই දවල් 12 1 2 වෙලාවනේ තියෙන්නේ. මාරම අවුවයි උතන. ඉතින් මට මහන්සිය ටිකක් ඇවිත් ගමන් හැක් වෙනවා. අන්තිමට මළුවෙන් එළියට ඇවිල්ලා ෂෝප් ප්ලේස් එකක් හම්බුණා. බෙන්චස් චෙයර්ස් දාලා අපිට රෙස්ට් කරන්න පුළුවන් තැනක් එතන අරේන්ජ් කරලා තිබ්බා. ඉතින් මම ටික වෙලාවක් ඉඳලා ආයෙ ඉතින් ආච්චිලා ගෙදර යන්න ගමන පටන් ගත්තා. දැන් ඔය පේන්නේ කතරගම මෑතකදී හදපු ගෝල්ඩන් ගේට් එක. මේ පාලමට අමතරව තමයි ඔය ගේට් එක හදලා තියෙන්නේ. ඉතින් එතනදී අපිට ගඟ හරහා තමයි යන්න වෙන්නේ. මට මතකයි ඉස්සර මම චූටි කාලේ ඔහොම මොකුත් තිබුණ නැහැ. ඉතින් ඒත් මිනිස්සු ගඟ හරහා යනවා. ඒකට ඒ කාලේ හදලා තිබ්බා වැලි ගෝණි දාලා. ඉතින් ඒකෙත් ඔය වැටි ඔය ගඟේ තෙරපි යන එකත් හරිම විනෝදයි ඉතින්. ඇත්තටම එහෙම ගියාම තමයි අනේ කතරගම ආව කියලා ෆීල් වෙන්නේ. දැන් මං ඉන්නේ හරියටම කතරගම ටවුන් එකේ. මට තිබ්බ ලොකුම උමනාව තමයි ඊළඟට අවුව නිසා මට 30ක් ඇවිල්ලා තිබ්බා. ඉතින් මොනවා හරි බොන එක. ෆෘට් ජූස් බොන්න තැනක් බැලුවා. කියන්නේ ෆ්‍රෙෂ්ලි හදලා දෙන තැනක් තිබුණ නැහැ. ඉතින් මම අන්තිමට කූල් ඩ්‍රින්ක් එකක් බොන්න, සොෆ්ට් ඩ්‍රින්ක් එකක් බොන්න හිතුවා. ඉතින් ඒක මම නිකන් බොන්නත් බෑනේ. මොනවා හරි කන්නත් කියලා හිතාගෙන අන්තිමට ගත්තා එග් රෝල් එකක්. අන්තිමට ඉතින් මං හිතන්නේ මේක බලනකම් ආච්චි දන්නේ නැතුව ඉතින් බඩගින්නක් තිබ්බේ නැහැ. ඉතින් මං දවල්ට කෑවෙත් නැහැ කොහොම හරි.
ඔන්න බලන්නකෝ පළවෙනි දවසේම බුම්මැට්ට ගහන් හිටපු බින්ගා දැන් කොහොමද මට රියැක්ට් කරාට කියලා. බින්ගා අල කෝලන් තියෙන්නේ මේ බව්වන් ගෙනා. ඉතින් අපි හවස් වෙනකන් මහගෙදර ඉඳලා අපි ආච්චිමයි යන්න ලෑස්ති වුණා පුංචිලගේ ගෙදර. එයාලා කතා කරා රෑ කෑමට. මේ ඉන්නේ කතරගම ආච්චි. ඊට පස්සේ ගෙනාවේ නැද්ද? රොෂෙල් ඔන්න ඉතින් රෑට කෑම කන්න යන්නේ. මම චීස් කොත්තු කන්න ආසයි කියලා පුංචි එළියෙන් ඕඩර් කරලා ගෙනාවා. ඒකේ වෙනද ෂෙෆ් නැතත් ඔන්න කන්න ආසයි කිව්ව නිසාම අරගෙන ආවා. ඇත්තට කෑමක රසයි. හැබැයි මන් දන්නවා චීස් කොත්තු මේ අද කෑවට වඩා ඒක වෙනද එතන චීස් කොත්තුව හරිම රසයි. මේ කෑම ගෙනල්ලා තිබුණේ කතරගම ප්‍රසිද්ධ රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. මට මතක නෑ. Real Taste Chinese restaurant. මේක තියෙන්නේ කතරගම ටවුන් එකේම සෙල්ල කතරගම කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. අන්න එතනමයි තියෙන්නේ. ඉතින් ඔයාලත් කතරගම ආව වෙලාවක අනිවාර්යෙන් try කරන්න. බය නැතුව recommend කරන්න පුළුවන්. ඉතින් එදා දවසත් ඉවරයි. අද තමයි මං කතරගම ඉන්න අන්තිම දවස. ඉතින් මං අද දවල් මෙහින් පිටත් වෙන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් අන්තිම දවස නිසා මං ආයෙ උදෙන්ම කෑම කාලා ආයෙ ආවා අන්තිම වතාවට දේවාලේ වැඳලා යන්න දේවාලේ මළුවට. So this is the end of my vlog. Thanks for watching. Bye bye.